play කරන්න ඕනේ hide in the back rooms. යාළුවනේ මම මේක ටිකක් play කරලා ටිකක් මේ 6ක් විතර. මේ අපි දැන් මේකේ back room අරන් ගහමු. ඒ කියන්නේ මේක තියෙන්නේ යතුරු හොයාගෙන එළියට පැන ගන්න අපි රාක්ෂය මේක නම් මේක තියෙන කට්ටියම අල්ල ගන්න. පැන ගන්න. යාළුවනේ මේක MB 170කට 20 විතර ගන්න පුළුවන්. යාළුවනේ දින්න. යාළුවනේ කෙලින්ම දින්න හරිද? වීඩියෝ බලන්න බෑ. යාළුවනේ මෙතන යාළුවනේ එතනින් වීඩියෝ එකක් ආවා. ඒකෙන්ද මම චුට්ටක් එතනින් කට් කරා හරිද? යාළුවනේ දැන් මෙන්න මේකේ දෙන්නම ගහන්න තියෙන්නේ. මේකේ අපි දැන් ගහමු මිනිස්සුද. මේකේ යාළුවනේ කොහොම හරි අතුරු අරන් දොරෙන් පැන ගන්න තියෙන්නේ. මාර ඊසි හරිද? දන්න කට්ටියන්ට විතරයි මේක ලේසි. යාළුවනේ මේක ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් ගහලා නැති ගේම් එකක් තමයි. හරි ඉතින් යාළුවනේ අපි ඉන්න මේකට යා. දැන් මේක තියෙන යාළුවනේ වතුර ප්ලේ කරන්න තියෙන්නේ. ගහමු අපි. විනාඩි 12ක විතර ගේම් ප්ලේ එකක් දාන්න හදනවා. හැමදාම පොඩි ප්ලේ දාලා වැඩක් නෑ. චුට්ටක් ඉස්සරහට දැන් අපිට තියෙන බෑක් රූම් එක විදිහට ගහන්න. යාළුවනේ මම මේකේ එපිසෝඩ් එක ඉවර කරලා තමයි පස්සේ බලන්නේ. හරිද? පස්සේ බලන්නේ. ආයෙ මචං වීඩියෝ එක. යාළුවනේ මේකේ අපි ඔක්කොගෙන් බෑක් රූම් විදියට ගහගෙන ඉන්නේ නේද? නැත්තම් වැඩක් නෑ යාළුවනේ.
ඔයගොල්ලෝ යාළුවනේ ඔය වීඩියෝ එක බලන්නකෝ. යාළුවනේ දැන් අපි දිවිලක් තියෙනවා. යාළුවනේ මම විනාඩි 10ක විතර ගේම් ප්ලේ එකක් දාන්නේ. මේ හැම එකකම අපි බැක් රූම් විදිහට දාන්නේ. යාළුවනේ ප්ලේ කරමු. සයිරන් හෙඩ් તો මරාගෙන කනවා තමයි. අපි යාළුවනේ තව මේකේ විතරක් ප්ලේ කරලා අදට ගේම් ප්ලේ එක ඉවරයි හරිද? යාළුවනේ සුපිරියටම ගහුවා. යාළුවනේ